ඔබ ලෝකයේ කොහේ හිටියත් ඔන්න ඔබට තියෙන මහඟු අවස්ථාවක් දැන් මාත් එක්ක මූණට මූණ සාකච්ඡා කරලා තර්ක කරලා ඔබේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගන්න පුළුවන්. ඔබට අවශ්‍ය කරන ඕනෑම ගැටලුවක් මාත් එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඒකට එකම අවස්ථාව තමයි දැන් ඔබට පුළුවන් ත්‍රිනේත්‍ර වෙබ් අඩවියට පිවිසිලා තුසිතෙන් සතරසිංහ කියන මාව තෝරා ගන්න. ඔබේ සියලු ගැටලු විසඳ ගන්න ජ්‍යොතිෂය තුලින්. ජ්‍යොතිෂ විතරක් නෙමෙයි, කේන්ද්‍ර පලාපල විතරක් නෙමෙයි, යంత్ర මන්ත්‍ර, වාස්තු විද්‍යා උපදෙස් ඔබට අවශ්‍ය කරන සියලුම ශාස්ත්‍රීය කටයුතු සඳහා නිවැරදිව විද්‍යාත්මක පිළිතුරක් ලබාගෙන ඔබේ ජීවිතයේ ජයග්‍රහී මාවතට ගෙනියන්න ඔබ පිවිසෙන්න. ත්‍රිනේත්‍ර වෙබ් අඩවිය ඔස්සේ තුසිතෙන් සතරසිංහ වන මා සමග සම්බන්ධ වන්න. ඔබේ ව්‍යාපාරික ස්ථානයේ වෙළඳසැලට නිවසට ධනය බලය ආකර්ෂණීය ආරක්ෂාව රැගෙන එන්න මෙන්න ඔබට තියෙනවා වටිනා සුවඳ ධූපයක්. දෝසතර ජයසිද්ධි සුවඳ ධූපය. සෞභාග්‍ය ධන වාසනාව මේක අරගෙන එන්නේ. පාරම්පරික ඖෂධ වට්ටෝරුවක් අනුව අපේ පරම්පරාවෙන් පැවතගෙන බෙහෙත් වට්ටෝරුව තමයි මම මේක සකසලා තියෙන්නේ. ජයසිද්ධි දැහැණෙන් ජනේශ්වර දැහැණෙන් ජීවම්බල පිහිටල මේක හරිගස්සලා තියෙන්නේ. ඒ නිසා මේක අරගෙන බලන්න සතියක් යනකොට ඔබට ප්‍රතිඵල තිබෙයි. ඔබට ආරක්ෂාව ආකර්ෂණයේ ධනෙ ලැබෙනවා. ශක්තිමත් වෙනවා. ඔබට මේ ලබා ගැනීමට අවශ්‍ය නම් මේ තිරේ පහත දැක්වෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් තියන්න. ඔබට මේ නිවසරම ගෙන්වා ගැනීමට හැකියාව. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් ඔබ සියලු දෙනාටම රාවන් මීඩියා YouTube නාලිකාවත් එක්ක මා සමග සහසම්බන්ධ වෙලා ඉන්න. පළමුවෙන් ඔබට මේ ලබන්නා වූ අප්‍රේල් මාසය යහපත් සුබවාදී ජයග්‍රහී වාසනාවන්ත මාසයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම මේ වැඩසටහන ගෙන ඉන්නේ ඔබට ඔබ බලාගෙන ඉන්න බලා සිටින ඒ සුපුරුදු පරිදි මේ අප්‍රේල් මාසය ඔබේ ලග්නයට කුමන ආකාරයකින් ප්‍රතිඵල දෙයිද? විශේෂයෙන්ම අවුරුදු මාසේ උත්සව සමය හිතේ සතුට ප්‍රීතිය දරා ගන්න ඕන මාස නිසා ඒ ලග්න වලට කොහොමද මේ අප්‍රේල් මාසයේ මේ ග්‍රහ බලපෑම ඔබේ ජීවන චාරිකාවත් එක්ක දෝලණය වෙන්නේ කෙසේද කියන ඒ කතාව තමයි අද මම කතා කරන්නේ. විශේෂයෙන්ම මම මේ වැඩසටහන තුලින් ඔය රට ගැන ලෝකය ගැන කතා කරන්න යන්නේ අප්‍රේල් මාසය පිළිබඳව. මොකද ඔබ දන්නවා දැන් පහුගිය සතියේ තුල සතියේදී මම මේ ඉදිරි කාලේ ජුනි මාසයේ දක්වාම මේ රටට ලෝකයට වෙන්නේ මොකද්ද කියන එක අනාවැකි වැඩසටහනක් ගෙනාවා. ප්‍රෝග්‍රෑම් එකක් ඔබට මම අරන් ගෙනාවා. ඔබ ඒක නරවලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඊළඟ සතියේ බලාපොරොත්තු වෙනවා මේ අලුත් අවුරුදු උදාවත් සමග ඔබේ ලග්නයට සහ රට ලෝකෙට අප්‍රේල් මාසයේ දින අලුත් අවුරුදු බලාපොළ විස්තරය ඒක රටට ලෝකෙට ඔබට කොහොමද කියන වැඩසටහනක් ලබන සතියේ අයගෙන අප්‍රේල් මාසයේ 8 වෙනිදා 7 වෙනිදා දිහාට ඔබට ගෙන එන බලාපොරොත්තු වෙන නිසා අද මේ වැඩසටහන තුලින් මේ රට ලෝකය පිළිබඳ කතා නොකර අප්‍රේල් මාසය පුරාවට ඔබේ ලග්නය අනුව මේ විශ්වය තුල මේ ග්‍රහ වස්තුන්ගේ දෝලනය එහෙම නැත්නම් මේ ග්‍රහ වස්තුන්ගේ ගමන් මඟ ඔබේ ජීවන චාරිකාවත් එක්ක දෝලනය වෙන්නේ කොහොමද කියන එක අපි බලමු. රාවන් මීඩියා YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාට මතක් කරනවා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඉදිරියේදී විශේෂිත වූ රට පිළිබඳ ලෝක ආందోලනාත්මක වූ අනාවැකි රසක් රැගත් විශේෂිත වැඩසටහන් කීපයක් මම ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. තවමත් ඔබ මගේ නාලිකාව subscribe කරලා නැත්නම් එහෙනම් රාවන් මීඩියා YouTube නාලිකාව subscribe කරන්න. අන්න එවිට ඔබට පුළුවන් වෙනවා අර මම ගෙන එන ලග්න බලාපොළ වගේම ඒ විශේෂිත වූ අනාවැකි සහ විශේෂිත වූ වැඩසටහන් සමග සහභාගී වෙන්න. ඉතින් ඔබ සියලු දෙනාටම ජයග්‍රහී මාසයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි බලමු අප්‍රේල් මාසය ඔබේ ලග්නයට කුමන ආකාරයකින් ප්‍රතිඵල දෙයිද කියලා. ඔබේ ලග්නය කටක ලග්නය නම් කටක ලග්නෙ අපි බලමු මේ අප්‍රේල් මාසයේ කොහොමද මේ ග්‍රහ රටාවන් ග්‍රහතරු ඔබේ ජීවන චාරිකාවත් එක්ක දෝලණය වෙන්නේ කියලා. මේ අප්‍රේල් මාසය ආරම්භ වෙද්දිම කේතු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ ධනස්ථානයේ ගෝචර වෙනවා මාසය පුරාවටම. එයාගේ වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට රාහු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ 8 වෙනිනේ තමයි ග්‍රහ ගෝචර ගමන යෙදෙන්නේ අප්‍රේල් මාසය පුරාවට. බුධ ග්‍රහයා අප්‍රේල් මාසයේ ආරම්භයේදී ඔබේ කේන්ද්‍රයේ 8 වෙනි භාවයේ ග්‍රහ ගෝචර ගමන යෙදෙනකොට ඊළඟට එයා 9 වෙනි භාවයට පිවිසෙනවා. අප්‍රේල් මාසයේ මැද වෙනකොට. රවි කුජ සනි කියන ග්‍රහය තුන් දෙනාම
ඔබේ කේන්ද්‍රයේ 9 වෙනි භාවයේ තමයි ගෝචර ගමන යෙදෙන්නේ. මොකද අඟහරු ග්‍රහයා අප්‍රේල් මාසයේ 2 වෙනිදා වෙනකොට ඔන්න ඔබේ කේන්ද්‍රයේ 9 වෙනිට එනවා සෙනසුරු ඉන්න රාශියට. ඊළඟට රවි ග්‍රහයා කේන්ද්‍රයේ 9 වෙනි ගෝචර වෙනවා. හැබැයි අප්‍රේල් මාසයේ 15 වෙනිදා වෙනකොට මෙයා ඔබේ කේන්ද්‍රයේ 10 වෙනිට ග්‍රහ ගෝචර ගමනක යෙදෙනවා. සිකුරු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ 10 වෙනි ගෝචර වෙනකොට ගුරු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ 12 වෙනි භාවයේ තමයි මේ අප්‍රේල් මාසයේ පුරාවටම යන්නේ. විශේෂයෙන් මේ අප්‍රේල් මාසයේ මුල් සති දෙක ඔන්න කටක ලග්න හිමියන්ට ඉතාමත් වැදගත් සති දෙකක් වෙනවා. මොකද බුධ ග්‍රහයා 8 වෙනියේ ගමන් කරන්නේ. රාහු ග්‍රහයා 8 වෙනියේ ගමන් කරන්නේ. රවි ග්‍රහයා කුජ සනි කියන ග්‍රහයෝ දෙන්නත් එක්ක 9 වෙනියේ ගෝචර වෙන්නේ. අප්‍රේල් මාසේ 15 වෙනිදා පස්සේ තමයි රවි කේන්ද්‍රයේ ඔබේ කේන්ද්‍රයේ 10 වෙනිට එන්නේ. ඊළඟට අප්‍රේල් මාසේ 11 වෙනිදාන් පස්සේ තමයි බුධ ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ 9 වෙනිට එන්නේ. එතකන් 8 ඉන්නේ මාර්ගස්ථානේ. මෙන්න මේ නිසා මුල් සති දෙක ඔබේ සියලු වැඩ කටයුතු පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් ඔබේ ආදායම් මාර්ග පිළිබඳ, රැකියා කටයුතු පිළිබඳ, ඔබේ ව්‍යාපාර කටයුතු පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ධන හානිය ඇති වෙන්න පුළුවන්. නිෂ්ඵල වියදම් වෙන්න පුළුවන්. අමතර වියදම් ගලාගෙන එන්න පුළුවන්. දැන් සමහරට මම එහෙම කිව්වහම කියයි ඉතින් මේ අවුරුදු මාසේ කොහොමත් වියදම් වැඩි වෙනවනේ කියලා. ඔව්. අවුරුදු මාසේ කියන්නේ කොහාටත් පොදුවේ හැමෝටම වියදම් වැඩි වෙනවා තමයි. හැබැයි කටක ලග්නෙම ඔබ ඊට වැඩිය සැලකිලිමත් වෙන්න. මොකද අර හැමෝටම වැඩිය වෙනදට වැඩිය මේ මාසේ ඔබට අධික වියදම් වෙන්න පුළුවන්. වැඩිපුර වියදම් වෙන්න පුළුවන්. ඒ වියදම් බොහොමයක්, ඒ අමතර වියදම්, අධික වියදම්, වැඩිපුර වියදම් බොහොමයක් නිෂ්ඵල වියදම් බවට පත් වෙනවා. ප්‍රතිඵලයක් නැහැ, ලාභයක් නැහැ, ඵල ප්‍රයෝජනයක් නැහැ. අන්න ධන හානියක් ඇති වෙනවා. මිල මුදල් පැත්තේ නම් කිසි গুপ্ত භාවයක්, රහස් භාවයක්, සංගමන භාවයක් ඇති වෙනවා. මන්දගාමී ස්වરૂපයක් ඇති වෙනවා ලැබීම. අන්න ඒක ඔබ බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ. ගනුදෙනු කරනකොට, මුදල් පරිහරණය කරනකොට, ආයෝජනය කරනකොට සැලකිලිමත් වැඩ කරන්න. කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. හොඳ දුරදක්නානුවණින් යුතුව තීන්දුව අරගෙන තමයි ඔය හැම දෙයක්ම කරන්න ඕනේ. ආර්ථිකයට හානි වෙන්න නම් තමන්ගේ ආදායම් මාර්ගය බිඳ වැටෙන්න ඕනේ. ඒ කියන්නේ රස්සාවක් කරන කෙනාට රස්සාවට හානි වෙන්න ඕනේ. මුල් දින කීපය පරිස්සම් වෙන්න ඕනේ. රැකියාව අවුල් වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, රැකියාව කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. නැත්නම් රස්සාව කරන තැන ඒ උසස් නිලධාරීන් ආයතන ප්‍රධානීන් සමග මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. වෙනදා තිබුණ ඒ උනන්දුව, උත්සාහය, කැපවීම අඩු වෙන්න පුළුවන්. වගකීමෙන් තොරව වැඩ කරන්න පුළුවන්. ඒ තමන්ගේ වගකීම ටිකක් මන්දගාමී භාවයක්, අලස භාවයක් ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට තමන්ගේ රැකියාවට බාධා වෙනවනේ. ව්‍යාපාරයක් කරත් එහෙමයි. ව්‍යාපාර කටයුතු පිළිබඳ ඒ තරම් සැලකිල්ලක් නොදක්වයි, උනන්දුවක් නොදක්වයි, මන්දගාමී වෙයි, කම්මැලි භාවය, අලස භාවය ඉස්මතු කරගනි. ඒ වගේම ආවේගශීලී වෙයි, කලබල වෙයි, දැඩි මුරණ්ඩු තීරණ වලට යයි. තමන්ගේ හවුල්කරුවෝ සමග, සේවකයෝ සමග, ආයෝජකයෝ සමග යම් යම් විදිහට මත ගැටුම් ඇති කරගනි. අන්න එතකොට මේ ව්‍යාපාරය අසාර්ථකයි. ඒක කඩාකප්පල් වෙනවා, ඒක බාධා වෙනවා. අන්න පාඩු ලබනවා. එතන ඊට පස්සේ ආර්ථික වශයෙන් ඇතිවන ගැටලු, අර ධන හානිය, මිල මුදල් සම්බන්ධ පාඩුව යෙදෙන කාලයක් බවට පත් වෙනවා. මෙන්න මේක ඔබ හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ මාසේ. ඒ නිසා අප්‍රේල් මාසේ ආරම්භයේ සිටම ඒ පීඩාවෙන්, ඒ ගැටලුවෙන් බේරෙන්න නම් ඔබ දැඩි අදිෂ්ඨාන සීලීව කටයුතු කරන්න, උත්සාහයෙන්, උනන්දුවෙන්, කැපවීමෙන්, වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. තමන්ගේ සිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕනේ කියලා හිතෙනවා නම්, සිතුම් පැතුම් ටික සඵල කරගන්න ඕනේ කියලා හිතෙනවා නම්, ලාභයක්, වාසියක්, ඵල ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා හිතෙනවා නම්, අන්න ධනාත්මකව හිතලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා හොඳ අවධානයෙන්, අවබෝධයෙන්, වගකීමෙන් වැඩ කරන්න. නැත්නම් ඔබේ රැකියාව, ව්‍යාපාරය, ආදායම මේ සියල්ලටම හානි සිදු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි අප්‍රේල් මාසේ 15 වෙනිදාන් පස්සේ ඔය රැකියාවේ කටයුතු වල යහපත් වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්.
ඒක සුභවාදී වෙන්න පුළුවන්. ආදායම සුභවාදී වෙනවා. මුල් සති දෙක තමයි පරිස්සම් වෙන්න ඕනේ. විවාහ වෙලා ඉන්න ඔබ ඔබ ගෘහ ජීවිතය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කටක ලග්න හිමියෝ. පෞල් ජීවිතයේ ප්‍රශ්න මතුවේයි. අවුල් ඇති කරගනි. මොකද සමහරවිට ඔබ ටිකක් අර කලබල භාවය වැඩි වෙලා මුරණ්ඩු වෙලා හිතුවක්කාර දැඩි තීන්දුව తీරන අරගන්න යන වෙලාවක් නේ. ඒ ආවේගශීලී භාවයේ gedara පෞල් ජීවිතයේ දැඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉක්මන් වෙනවනේ. දරදඬු වෙනවා මුරණ්ඩු වෙනවා. ආරවුල් ඇති කරගන්නවා. පවුලේ අය සමග මත ගැටුම් නොරිසුම් ස්වභාවයක් නැති වෙනවා. අදහස් වල පරස්පර භාවයක් ඇති කරගන්න උත්සාහ කරනවා. එතකොට ඒ තිබුණ බැඳීම, සාමය, සමගිය, සමාදානය නැති වෙනවා. අන්න මානසික පීඩනය, සිත් ඇවුල, සිත් වේදනාව ගෙන දෙන කාරණාවක් බවට පත් වෙනවා. ඒ තමන්ගේ පෙර පින භාග්‍ය වාසනාව පළ දෙන්නේ නැහැ මේ වෙලාවේ. සෙනසුරු දුක වේදනාව දෙනවා. අඟහරු අවුල් කරලා කඩාකප්පල් කරනවා. රවිගේ තියෙන දඩබ්බර මුරණ්ඩු භාවයේ මහාන්තත්ත කම සහ නම්‍යශීලී නොවන භාවය ඉස්මතු වෙනකොට සාමය සමගියට පවුලේ කටයුතු වල තරම් එක ගැලපෙන්නේ නැහැ. ඔබ අවිවාහක කෙනෙක් වුණත්, ගෙදර දොර පවුලේ අය සමග, මව පියා සමග, සහෝදරයෝ සහෝදරියෝ සමග හරීම සාමගියෙන්, සහයෝගයෙන්, සහසම්බන්ධතාවයෙන් වැඩ කරන්න ඕන මාසයක්. ගැටළු සහගත තත්ත්වයන් බොහොමයක් ඇති වෙන්න පුළුවන්. ගෙදර දොරින් පවුලේ අයගෙන් සමහරලාට ඈත් වෙලා දුරස් වෙලා වෙන් වෙන්න සිද්ධ වෙනවා. මේ බැඳීම් අඩු වෙන මාසයක් කටකලග්න හිමියන්ට තියෙන්නේ. මෙන්න මේක හොඳින් ඔබ අවබෝධ කරගෙන සිහිනුවණින් වැඩ කරන්න. කල්පනාවෙන් වැඩ කරන්න. තීන්දුව తీරන ගන්නකොට අර ආවේගයෙන් කලබලෙන් මුරණ්ඩු භාවයෙන් නෙමෙයි. හිමිහිට හිතලා බලලා හොයලා බලලා 3-4 පාරක් ඒ පැත්තට මේ පැත්තට හරවලා පෙරලා අරගෙන අවසාන නිගමනයට එන්න ඕනේ. නැත්නම් ඔබ පසුවට පසුතැවිලි අන්දමට රැවටිලි සහගත මෝඩ තීරණ අරගන්නවා. ඒ ගන්න තීරණ ඔබට අවාසිදායක වෙන්නේ. ඒක සුභවාදී වෙන්නේ නැහැ, වාසිදායක වෙන්නේ නැහැ මතක තියාගන්න ඕනේ. මෙන්න මේ தત્ත්වයේ තේරුම් අරගෙන අප්‍රේල් මාසයේ ගත කළොත් ඔබට යම්කිසි විදිහක ඔබේ ජීවිතයේ යහපත් පැත්තට පෙරලා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම හානිදායක තත්ත්වය වැඩි. ඔය සම්බන්ධතාවයන් ගැන අදහස් තියාගෙන ඉන්න අය, සම්බන්ධතාවයන් ගොඩනගාගෙන ඉන්න අය, විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධයන් වගේ ඔන්න මේ වෙලාවේ ඔබේ සම්බන්ධතාවය ගැන පරිස්සම් වෙන්න. සම්බන්ධතාව බිඳ වැටෙන්න පුළුවන්. යාළු මිත්‍රකම් නැති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතින් ඇති වෙන සම්බන්ධතාවය ඒක ගැටලුවක්, අවුලක්, කරදරයක් බවට පත් වෙන්න පුළුවන්. නොගැලපෙන නුසුදුසු අය තමන්ගේ ඇසුරට පත් වෙන වෙලාවක් මේක. ඒක සමහරවිට තමන්ට දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, ඒක පේන්නේ නැහැ. අපි රැවටෙනවා, අහු වෙනවා, මුලාව වැටෙනවා. අපේ නොසලකිලිමත් භාවය, ඉක්මන්කාරකම ඉස්මතු වුණොත් මේ සම්බන්ධතාවයන් නිසා, බැඳීම් හිතවත්කම් නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. විවාහය සම්බන්ධව තීන්දුව తీරන ගන්නකොට හොඳින් කල්පනා කරලා දුරදිග බලලා හොඳට හොයලා බලලා තීරණ ගන්න ඕනේ. මොකද සමහරලාට මේ වෙලාවේ ඔබ විවාහය සඳහා ගන්න තීන්දුව తీරණය පසුවට පසුතැවිලි වන අන්දමේ රැවටිලි සහගත ඒ මෝඩ තීරණයක් බවට පත් වෙයි. අද හොඳයි කියලා හිතිලා පෙනිලා කරන දේ ප්‍රතිඵලය හෙට එනකොට සම්පූර්ණ අසුබයි, නරකයි, ගැටලුයි. අන්න අපි රැවටුණා, අහුණා. මොකද රාහුත් අපිව මුලාවේ දානවා මේ වෙලාවේ. අපි කොච්චර දැනුගත් වුණත් වැඩක් නැහැ. අපි කොච්චර බුද්ධිමත් වුණත් වැඩක් නැහැ. මෙවැනි අසුබ කිරණයක් ක්‍රියාත්මක වුණා අපේ මනස, සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණ වැරදි විදියට, නොගැලපෙන විදියට, නුසුදුසු විදියට, රැවටිලි සහගත විදියට. මෙන්න මේ தত্ত্বය තේරුම් අරගෙන බොහොම බුද්ධිමත්ව තීන්දුව తీරන ගන්න විවාහය සම්බන්ධව නැත්නම් අනාගතයේදී ඔබට පසුතැවිල්ලකට හේතු වෙයි. අවබෝධ කරගන්න ඕනේ. එකපාරට දැක්ක ගමන්, එකපාරට හිත ගිය ගමන්, එකපාරට යෝජනාවක් ඇවිල්ලා ඒ ප්‍රොපෝසල් එක ගැන කවුරුත් වර්ණනා කරපු සැනින් ඔබේ නිගමනය ගන්න එපා, ඔබේ තීරණය ගන්න එපා. හොයලා බලන්න හොඳට, හිතලා බලන්න. නින්දාවක්, අපහාසයක් විඳින තියෙන වෙලාවක් මේ ඇවිල්ලා තියෙන, චෝදනාවකට ලක් වෙන තියෙන වෙලාවක්. වැරද්දක් නොකරත් බොරුවට වැරදිකාරයෙක් වෙයි මේ වෙලාවේ.
තමන්ගේ කීර්ති නාමයට හානි වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රතිරූපය බිඳ වැටෙන්න පුළුවන් වෙලාවක්. පියාගෙන් හෝ පිය පාර්ශවයෙන් යම් යම් බාධක කරදර දෙන වෙලාවක්. අමනාපකම් ඇති වෙයි පියා සමග හෝ වේවා පිය පාර්ශවය අය සමග. මේ වෙලාවේ දුරස් වීම සිද්ධ වෙයි. සතුරු කරදර බාධක ඇති වෙන වෙලාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. රහස් සතුරන් මේ වෙලාවේ බාධක කරදර ඉස්මතු වෙනවා. බොහෝ වෙලාවට ඉතාමත් උපක්‍රමශීලීව තමයි මේ සතුරු කරදර බාධක ක්‍රියාත්මක වෙන්නේ. අපිට හිතා ගන්න බැරි විදියට හිතා ගන්න බැරි පැති වලින් එයි මේ වෙලාවේ. අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔය විදේශගත වෙන බලාපොරොත්තු වෙන ඉන්න කටක ලග්න හිමියෝ මේ මාසයේ ඒ පිළිබඳ ටිකක් සැලකිලිමත් ඕනේ, බුද්ධිමත් ඕනේ තීන්දුව తీරන ගන්න. විදේශගත වීම වලට අවස්ථාව යෙදෙනවා. හැබැයි මේ යෙදුනට බොහෝ වෙලාවට ඒවා තමන්ට රැවටිලි සහගත විදියට, මෝඩ විදියට, තමන්ට අවාසිදායක විදියටයි සිදු වෙන්නේ. පසුවට පසුතැවිලි වෙන විදිහ ආකාරයට තමයි මේ විදේශ ගමන උනත් දෙන්නේ. යන්න හම්බෙනවා ගියාට යන ගමනින් මේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න බෑ. අන්න අපි දාට කනගාටු වෙනවා. කනස්සල් ඇති වෙනවා. මොකද මොන ක්‍රමෙන් හෝ මානසික පීඩාව, චිත්ත පීඩාව කියන එක දැනෙන වෙලාවක්. ආර්ථික පැත්තෙන් හානි වෙනවා, රැකියාව පැත්තෙන් හානි වෙනවා, ව්‍යාපාර කටයුතු වලින් බාධා වෙනවා, ගෙදරදොර ගෘහ ජීවිතයේ බාධා කරදර ඇති වෙනවා, පවුලේ සමගිය සමාදාන නැති වෙනවා, සම්බන්ධතාවයන් බිඳ වැටෙනවා. ඒවා නිසා මානසික මෙන්න මෙහෙම වෙලා මානසික පීඩනෙ දෙනවා. ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ශෛල කර්ම වගේ දේවල් වල යොමු වෙන්න පුළුවන්. කැඩුම් බිඳුම් තුවාල වීම මොකද මේ කුජසනි සංයෝගයේ තරම් සුභවාදී නෑ. ඇටමිදුළු වලට හානි වෙන්න, පාදවලට හානි කරන්න, ශරීරයේ කැඩුම් බිඳුම් ඇති කරලා තුවාල කරලා ලේ හොලවලා ශරීරයට ටිකක් වද වේදනා රිදවන්න කැක්කුම් ගෙන්න තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල ඉදිමීමේ රෝග, මහත් වීමේ රෝග වගේ දේවල්. එහෙම නැත්නම් අභ්‍යන්තර ඉන්ද්‍රියන් දුර්වල වීම, අක්‍රිය වීම වගේ දේවල්. බඩේ යටිබඩ ප්‍රදේශයේ ඇති කරන අසනීපකාරී තත්වයන්. මෙන්න මේවා බොහොමයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වෙලාවේ ඔය අනතුරු කරදර වලින් පරිස්සම් වෙනකොට ඔබ පරිස්සම් වෙන්න ගින්දර සහ විදුලියෙන් ඒ දෙකෙන් හානි වෙන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය දුර්වල කරලා ලෙඩ කරලා රෝහල්ගත වෙලා ප්‍රතිකර්ම කරන්න වෙනකොට අර ගින්දර සහ විදුලිය කියන පැත්තෙන් දෙන හානියත් මේකට එක්තරා විදිහේ හේතුවක් වෙන්න පුළුවන්. නීතිමය ප්‍රශ්න පැටලෙන්න පුළුවන්, පරිස්සම් වෙන්න ඕනේ. ඔය අනවශ්‍ය දේවල් වලට, අනුන්ගේ දේවල් වලටවත් කතා කරන්න යන්න එපා. තව කෙනෙක් වෙනුවෙන් කැප වෙන්න පෙනී හිටින්න යන්න එපා මේ වෙලාවේ. තමන් වරද්දක් නොකරත් අනුන්ගේ දෙයකට උදව් කරන්න ගිහිල්ලා පෙනී හිටින්න ගිහිල්ලා ඔබට නීතිමය ගැටලු වල ලක් වෙයි. පොලිස් උසාවි ගානේ ගිහිල්ලා නඩුවව පටලගෙන නීතියෙන් තමන්ට අවාසිදායක වෙන විදිහට තීන්දුව తీරන ලැබිලා නිකන් මානසික පීඩනයකට හේතු කාරණා යෙදෙන වෙලාවක්. අහක යන මරාලයක් කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ කටක ලග්න හිමියන්ට ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ කියලා මේකේ. විශේෂයෙන් මේ අප්‍රේල් මාසයේ මුල් සති දෙක තීරණාත්මක සති දෙකක්. ඔන්න ඔබ හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳමයි කියලා කියනව නෙමෙයි, නමුත් දැඩි ලෙස හානි වෙනවා. අප්‍රේල් මාසයේ පුරාවට ඔය ආරවුල්, ගැටලු, රණ්ඩු සරුවල් වගේ දේවල් වලට පටලැවෙන්න, පොලිසියන්ට ඕවා තියෙනවා. ඒවා නැති වෙනව නෙමෙයි. අනතුරු කරදර වෙන්න, ගෘහ ජීවිතයේ ප්‍රශ්න මතුවෙන්න ඒවා සිද්ධ වෙනවා. ඒවා වලටත් හොඳයි කියලා කියන්නේ නැහැ. ඒ නිසා කටලක් නෙමෙයිනේ. ඔබ පරිස්සමින් වැඩ කරන්න ඕනේ. අධ්‍යාපනය කරන දරුවන්ට මේ කාලපරාසය ටිකක් මධ්‍ය ප්‍රතිඵල දින දෙනවා. සුබ අසුබ දෙක තියෙන්නේ. හැබැයි ඔබ උනන්දු වෙනවා නම්, උත්සාහවන්ත වෙනවා නම් වෙනදාට වැඩිය අන්න ඔබට ඒකෙන් හොඳ යහපත් ප්‍රතිඵල අරගන්න පුළුවන්. ඔබේ කැපවීම මතයි ඒක තියෙන්නේ. මොකද මන්දගාමී භාවයක් ජීවිතේ ඇති වෙන නිසා අපි උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කළොත් ජීවිතයේ යහපත් පැත්තට හරව ගන්න, ජයග්‍රහී මඟ හරව ගන්න අධ්‍යාපන කටයුතු වලින් සුබවාදී ප්‍රතිඵල අරගන්න පුළුවන්. කට ලග්න හිමියනි. ඒ නිසා මේ අප්‍රේල් මාසය ඔබේ ජීවන ගමනට ටිකක් තීරණාත්මක මාසයක් නිසා ඉවසීමෙන්, බුද්ධියෙන්, කල්පනාවෙන් වැඩ කළා මේ උත්සව මාසය සතුටු වෙන්න ඕන මාසය. සිතේ සතුට, සහනය දරාගෙන
දුක කඳුල වේදනාව කියන එක නිවාගෙන යහපත් ජීවන රටාවක් ගත කරන්න උත්සාහ කරන්න. ඒකට ඔබට යහපතක්ම උදා වේවි. කටක ලග්නේ මේ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.